මගේ නම MCN පෙරේරා. මම ඉන්නේ සෙන්ට් බ්ලාසිස් රෝඩ් ඉන්දිපැද්ද මොරටුව. වැඩ කරන පුද්ගලෙක්. අවුරුද්දකට ෆික්ස් වෙන කාලයක් වෙනවා මේ බයික් එක මම අරගෙන. දැන් තාමත් හොඳට දුවනවා. කිසිම කරදරයක් නැහැ. ටයර් ගෙවිල්ලත් නැහැ. අදි දෙන්න අපේ වැඩ දවසේ එදිනෙදා වැඩ කටයුතු ටික හරියාකාර කරගන්න පුළුවන් මේකේ 90ක් 100ක් පිට වෙන වගේ පදිනවා කොහොමද? මේකේ වැඩ රාජකාරී වලට සුළු බිල්ල කියන්නේ මාසෙට රුපියල් 700ක 10කට අඩුවේ 700ක් 600ක් වගේ තමයි මම නම් ගණන් තියාගෙන තියෙන විදිහට මේ බයික් එකට වැය වෙන ප්‍රමාණය. මේක සර්විස් කරන්න ගියාම වැඩි ලොකු වීදමක් නැහැ. මේකේ ඉතින් එතනින් ගියාම පැයක් ඇතුළත ඒගොල්ලෝ මට කරලා දෙනවා. ඉතින් ඒකට මේකේ කේබල් නැහැ. මේ මුකුත් ඒවා දාන්න ඕනේ නැහැ. ඉතින් මේක නිකම්ම ඉලෙක්ට්‍රොනික ඔක්කොම ඉතින් හොඳට සර්විස් කරලා දෙනවා. පැයක් ඇතුළත ඒකත් ඉවරයි. ඉතින් තෙල් මාර්ග විල්ලක් නැහැ. මේ එන්ජින් වගේ. ඊයදම ඉතින් 1900ක් වගේ තමයි ඒක සර්විස් එකට ගන්න. දවසට උදේට දෙපාරක් ගිහිල්ලා ළමයිව දානවා ස්කූල්ට ගිහලා සෙන්සර්ස් එකකට. ආයෙ එක්කන් එන්න යනවා. ඒක කරලා ආවට පස්සේ මට කොළඹ යන්න වුණොත් ගල් වලට යනවා මම ඔක්කොම මගේ වඩුව උපකරණ ගේන්න යන જાති ඒවා ගෙන ගල් වලට ගිහිල්ලා එනවා. ඊට පස්සේ අනතරව කඩු වලට යන්න වුණොත් දෙලින්ම කඩු වලට යනවා මෙහි ඉඳන් ගිහිල්ලා එතන පොඩ්ඩක් පැය කාලක් විතර charge එකට ගහගන්න. charge වෙන්න නම් පැය 3මාරක් 4 මේක 100 පිරෙනවා. ඒක කලින් පෙට්‍රෝල් බයික් එකට මාසෙට 35000ක් 40000ක් විතර යනවා මට පෙට්‍රෝල් වලට. ඉතින් ඇත්තටම දැන් ඒක නෑ. සෙට් එකට ගිහලා පෙට්‍රෝල් ටිකක් ගන්න නෑ. මේක ඒ රාජකාරිය ඒකේ කරපු වලට වැඩි රාජකාරියක් මේකේ කරගන්නවා මම කිසිම රස්තියාදුවක් නැතුව.